සිහිනෙන්නා මල් මාලතියේ සොඳුරේ නොසිතූසේ අයි සිත් බැලුනේ සැනකින්නාවත් සිහිනයක් වීමා හිත්මානේ මායාවක්සේ සඳුන් මගේ වයිෆ් තමේෂා අපි දෙන්න මේ මාස 6ක කාලයක් සිට මේ වෙඩින් එක ප්ලෑන් කරේ. මම ඩ්‍රෙස් කරේ කැන්ඩියන් අයිවරි කලර් එක. මගේ ගෲප් එක ගෝල්ඩන් මෙරුන් කලර් බ්‍රයිට්මේස්ලා 3 දෙනයි ෆ්ලවර් ගර්ල්ස්ලා 4 දෙනෙක් හිටියා. මම ඩ්‍රෙස් කරේ ප්‍රසන්න කොළඹාරච්චි. මෙයාගේ කලර් එකට මැච් වෙන්න මගේ නිලම ඇඳුම් වල කලර් එකත් මැච් කරා. මගේ නිලම ඇඳුම් වල කලර් එක ගෝල්ඩ් කලර් එක බෙස්මන්ලගේ කලර් එක බ්‍රයිට්මේස්ලා කලර් වලට මැච් වෙන්න මෙරුන් කලර් උඩටත් බෙස්මන්ලගේ කලර්ස් මැච් කරා. සඳුන් තමේෂා කියන දෙන්න මගේ ළඟට ආවේ ලස්සන වෙඩින් එකක් කරගන්න. මං හිතන්නේ තමේෂා මගේ ළඟට ආවේ මුලින්ම කියපු දේ තමයි මට සරල ලස්සන සාම්ප්‍රදායික උඩට මනමාලයක විදිහට හැඩ වෙන්න ඕන කියන එක. මොකද ඒගේ ඒ මතයට මම ගොඩක් ගරු කරමින් ඒගේ වෙඩින් එක දවසේ සාම්ප්‍රදායික උඩට මනමාලයක විදිහට තමයි මම තමේෂාව හැඩගැන්නුවේ. ඒගේ වෙඩින් එක ගැන මම කතා කරනවා නම් ෂැම්පේන් ගෝල්ඩ් කියන වර්ණයෙන් යුක්ත සාරියකින් තමයි සූදානම් කරේ මම. ශරීරයට ගැළපෙන විදිහට අපි ජැකට් එක නිර්මාණය කරලා තිනවා තමේෂාගේ. විශේෂයෙන්ම 3/4 අත් දෙක භාවිතා කරා. ගොඩක් හෙවි වර්ක් එකක් ඒක. සිහිනෙන්නා මල් මාලතියේ සොඳුරේ නොසිතූසේ අයි සිත් බැලුනේ මගේ ගාවට එල්ල ඉල්ලපු පළවෙනි ඉල්ලීම තමයි ප්‍රසන්න අයියේ ටිකක් කොණ්ඩේ ටිකක් යට ගොඩාක් වෙලාවට බෙල්ල හරියට ඕන කියන එක. නම් ඒ විදිහට මම ඒ දේ කරලා දුන්නා. පිච්ච පොහොට්ටු ප්‍රයෝගී කරගෙන තමයි මම මේ ඉසපලඳනාව සූදානම් කරලා තින්නේ. ඒ වගේම තමයි සාම්ප්‍රදායික උඩට ආභරණ කට්ටලයට ඒ විදිහටම පළඳින්න ඕන කියලා කිව්වා. ඒක නිසා බොහොම සරලව තියෙන උඩට ආභරණ කට්ටලයක් තමයි මම සූදානම් කරේ. මම හිතන්නේ දෙවෙනි මනාලියන් ඒගේ පිරිවට 3 දෙනෙක් විතර සූදානම් කරා අපි. ඒන් කලයක විදිහට පාවිච්චි කරේ බේජ් කලයක. ඒකට ලස්සනක් ගෙන දෙන අපි සාරි ජැකට් සඳහා 3D work එකක් භාවිතා කරා. මරූන් කලර් ඩාර්ක් මරූන් එකක් කොයින් එක සහ සූදානම් කිරීමේදී අපි මනාල මහත්මිය කියන්නේ සඳුන්ගේ ඇඳුම විදිහට භාවිතා කරේ බ්ලූ වර්ණයේ යුරෝපීය ඇඳුම් කට්ලයක්. තමේෂා මම සූදානම් කරේ ඒ රොයල් බ්ලූ කියන කලර් එකේ ෆ්‍රොක් එකකට රොයල් බ්ලූ සහ රිදී පැහැ. කොයින් විමත් සමය සඳහා පිටත් යන අවස්ථාවේදී තමේෂාගේ සුන්දරත්වය ගොඩාක් ඉස්මතු කරලා මට පෙන්වන්න පුළුවන් වුණා. වෙඩින් එක අපි ට්‍රැඩිෂනල් තීම් එකකට ගිහිපු නිසා ගොයිනවේ ඩ්‍රෙස් එක අපි වෙස්ටර්න් තීම් එකකට යන්න කල්පනා කරා. අපි ප්‍රසන්න කොළඹාරච්චි තමයි ගොයිනවේ එකත් ඩ්‍රෙසින් කරේ. හෝම් කමින් එක රෙඩ් කලර් එකෙන් සාරි එකෙන් ෆ්‍රොක් එකක් තමයි කරන්න බලාපොරොත්තු වුනේ. මම තමේෂාගේ ඇඳුම් වල කලර් වලට මැච් වෙන්න මගේ කිට් එක මැච් කරගත්තා මේ රෙඩ් කලර් එකට යන්න. මේ හෝම් කමින් ගොයිනවේ වෙඩින් එකේ සියලුම ඇඳුම් නිර්මාණය කිරීමට ප්‍රසන්න අයියගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. තමේෂා සහ සඳුන්ගේ දෙවෙනි දින ඇඳුම ගැන කතා කරොත් ඇයට නිකන් ෆ්‍රී ස්ටයිල් එකක් ඕන කියන එක තමයි මට මුලින්ම කිව්වේ. ඉතින් ඒක නිසා ඊටාත්ම ඒ රතු පැහැ වර්ණය තමයි අපි මුලින්ම භාවිතා කරේ. මෙහිදී මම භාවිතා කරේ ස්කර්ට් සහ බ්ලවුස් කියන වර්ගයේ ඇඳුමක්. ටිකක් බටහිර පන්නේ තමයි ඒ ගොඩක් වෙලාවට මම සූදානම් කරන්න උත්සාහ ගත්තේ. වෙඩින් එකේ මේ වීඩියෝ ෆොටෝ සඳහා මේ ඉවෙන්ට් මීඩියා ආයතනය අපි තෝරගත්තේ. අපේ ප්‍රී ෂූට් එක ඒ වගේම වෙඩින් එකේ වීඩියෝස් ෆොටෝස් හෝම් කමින් වීඩියෝස් ෆොටෝස් සියල්ලම ඉවෙන්ට් මීඩියා ආයතනෙන් තමයි අපිට කරලා දුන්නේ. ඉවෙන්ට් මීඩියා ආයතනයෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. අපි විශේෂයෙන්ම අපේ ස්තුතිය පුද කරනවා ඉවෙන්ට් මීඩියා ආයතනයට. සඳුන් සහ තමේෂත් ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප වීඩියෝ දෙකම ඉවෙන්ට් මීඩියා ආයතනයට බාර දුන්නු දෙදෙනෙක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණා තමන්ගේ විවාහ මංගල උත්සවයට පෙර ෂූට් එකක් කරන්න. මේකෙදි
ඔවුන් ෆ්‍රී ෂූට් එක සඳහා ලොකේෂන් දෙකක් අපිට ඉදිරිපත් කරා. කොළඹත් දකුණත් යාවෙන විදිහේ ෆ්‍රී ෂූට් එකක් කරන්න. ඉතින් මේකෙදි අපි විහාර මහදේවි උද්‍යානයත් ගාල්ල ප්‍රදේශයේ බීච් එකේ ආශ්‍රිත ලොකේෂන් එකක් යොදාගෙන මම හිතනවා සඳුනුත් තමයිසත් බලාපොරොත්තු වෙච්ච විදිහට ඡායාරූප ගොන්නක් වගේම වීඩියෝ එකකුත් මේ ප්‍රදේශ දෙක තුලදී අපිට ඉතාමත් අලංකාරවත් විදිහට කරලා දෙන්න හැකියාව ලැබුණා. ඒක ඔවුන්ගේ තිබිච්ච උනන්දුවත් එක්ක අපිට ඉතාමත් අලංකාරවත් ෆ්‍රී ෂූට් එකක් කරන්න හැකියාව ලැබුණා. एक मुलाकात हो तू मेरे पास हो जीने की वजह तुम बनो बन के तू रहबर मुझको मिला है तू मिल गया मैं मुकम्मल हुआ. සඳුන්ගෙත් තමේෂගෙත් වෙඩින් එක දවස ගැන කතා කරොත් එහෙම වෙඩින් එක මාතර ප්‍රදේශයේ පැවැත්වුණේ. ඒ වගේම තමයි මේකේ ඡායාරූප සඳහා අපි ගාල්ල යොදාගත්තා. ඉතින් ගාල්ලේදී සඳුන්ටත් තමේෂටත් ඕන විදියට ඒ ලස්සන හෝටලයක අපිට ඔවුන්ට ඉතාමත් අලංකාරවත් විදියට ඡායාරූප ටික කරලා දෙන්න හැකියාව ලැබුණා. මේ වීඩියෝ එකත් අපි කැමරාස් කීපයක් යොදාගෙන ඇන්ගල් කීපයකින් මේ දේවල් ඔක්කොම කරන්න අපි සූදානම් කරලා තිබුණා. මම හිතනවා ඉවෙන්ට් මීඩියා ආයතනය කියන්නේ ලංකාවේ ඕනම තැනකට ගිහිල්ලා තමන්ගේ විවාහ මංගල උත්සවය කොහේ පැවැත්වුණත් ඔවුන්ට ඒ සාධාරණ ඉෂ්ට කරන්න සූදානම්ින් සිටින ඉතාමත් දක්ෂ කැමරා ශිල්පීන් පිරිසක් ඉන්න ආයතනයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. සඳුන්ගේ තමේෂගෙත් හෝම් කමින් ඊට දින කීපයකට පස්සේ පැවැත්වුණා. ඉතින් ඔවුන් මං කිව්වා වගේම දකුණු පළාතේ හිටපු අය ඔවුන්ට ගාල්ල කොටුව ඒ ආශ්‍රිතව තමයි ඔවුන්ගේ හෝම් කමින් එකේ ඡායාරූප අපි කරේ. රාත්‍රී කාලයේ පැවතිච්ච උත්සවයක්. ඉතින් මේකෙදි අපිට බොහොම වෙලාව තිබුණා කොයි විදිහටද මේකේ ඡායාරූප කරන්නේ සහ ඒවට කල් වේලා ඇතු අපි සූදානම් වෙලා ඉතාමත් හොඳට ඔවුන්ගේ හෝම් කමින් දවසේ පෙර රූගත කිරීම අපිට කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඔබට පුළුවන් සඳුන් තමේෂ වගේම ඔබගේ විවාහ මංගල උත්සවය ඔබ ඉදිරියේදී ගැනීමට සූදානම්ින් සිටිනවා නම් ඉවෙන්ට් මීඩියා ආයතනයට පැමිණෙලා ඔබගේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න අපි සූදානම්ින් සිටිනවා. ඔබට පුළුවන් මේ තිරේ දිස්වන දුරකථන අංක වලට කතා කරලා ඔබට වෙලාවක් වෙන් කරගෙන ඇවිල්ලා අපිව හම්බ වෙන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඉවෙන්ට් මීඩියා ආයතනයෙන් අලුත් ඉදිරිපත් කරපු නිර්මාණ දැක බලා ගන්න. මේ තිරේ දිස්වන Facebook fan page එකෙන්, ඒ වගේම YouTube channel එකෙන්, අපේ website එකෙන් මේවට ගිහිල්ලා මේවා බලලා ඔබගේ විවාහ මංගල උත්සවයට අලුත් දෙයක් එකතු කරගන්නවා වගේම ඔබගේ සුන්දර දවස ඉතාමත් අලංකාරවත් විදිහට මතකයේ රඳවන්නත් ඉවෙන්ට් මීඩියා ආයතනයේ අපි සූදානම්ින් සිටිනවා. විවාහ වැඩසටහන ආරම්භන ඔබට තවත් සුභාරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි විවාහ වැඩසටහනේ 400 වෙනි වැඩසටහන වෙනුවෙන් පවත්වන දුරුතුමහේ මහා මංගල්‍ය. විවාහ මංගල ප්‍රදර්ශනය පවත්වනවා ජනවාරි මාසේ 6, 7, 8 කින මේ දවස් තුන පුරාවට. ඒකට අවශ්‍ය සියලු කටයුතු දැනට සූදානම් කරලා හමාරයි. ඉතින් මේකෙදි ලංකාවේ මංගල ශාස්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එකම වහලක් යටදී ඔබට මුණ ගැසීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විවාහ වැඩසටහන සජීවීව රූගත කරන ආකාරය ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔබට හැකියාව තියෙනවා 2017 වසරේ අලුත්ම නිර්මාණ දැක බලා ගැනීමේ ප්‍රථම මංගල ප්‍රදර්ශනයේ විදිහට අපිට මේක හඳුන්වනවා වගේම ඔබ පැමිණියොත් ඔබගේ විවාහ මංගල උත්සවයේ 2017 වසරේ ගැනීමට සිටිනවා නම් ඔබට අලුත් දෙයක් එකතු කර ගන්නත් හොඳම තෝතැන්නක් වේවි විවාහ මංගල ප්‍රදර්ශනය. ඉතින් දුරුතුමහේ මහා මංගල්‍ය කියන්නේ වසරේ පැවැත්වෙන ප්‍රථම මංගල ප්‍රදර්ශනය වගේම වසරේ පැවැත්වෙන ආකර්ශනීය මංගල ප්‍රදර්ශනය. වසර ගණනාවක් පුරාවට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් ඔබ වෙතට ඉදිරිපත් කරපු දුරුතුමහේ මහා මංගල්‍ය විවාහ මංගල ප්‍රදර්ශනය මේ අවුරුද්දේ ජනවාරි මාසේ 6, 7, 8 කියන මේ දවස් තුනේදී පැවැත්වෙනවා. ඉතින් මම නැවතත් ආරාධනා කරනවා විශේෂයෙන්ම ඉවෙන්ට් මීඩියා ආයතනයේ අපිත් වෙළඳ කුටියක් එහි තියෙනවා. ඒකට පැමිණිලා අපිව හම්බ වෙන්න ඔබට හැකියාව තියෙනවා මේ ප්‍රදර්ශනයේදීත් ඔබගේ විවාහ මංගල උත්සවයට යමක් එකතු කරගන්න. අපේ වෙඩින් එකයි හෝම් කමින් එකයි සාර්ථක කරගන්න සහයෝගය දුන් සියලු දෙනාටම මේ අවස්ථාවේදී මම ස්තුති කරනවා. විශේෂයෙන්ම ප්‍රසන්න අයියටත් ඉවෙන්ට් මීඩියා ආයතනයටත් මේ අපිට නන්නයරුන් සහයෝගය දුන් සියලු දෙනාටම මේ අවස්ථාවේදී අපි ස්තුති කරනවා. ඒ වගේම තමේෂගේ ෆැමිලි එකේ සියලු දෙනාටත් මගේ ෆැමිලි එකේ සියලු දෙනාටත් මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා. ගල්වතු පිට මල් පිටෙන් ගල්වතු පිට මල් පිටෙන් මලවත බඳු නටන මලවත බඳු නටන වැඩි වැහලා ගඟ පිරෙන් වැඩි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා පිට පිරෙන් ගඟ උතුරා පිට පිරෙන් මලවතු පිට මල් පිටෙන් මලවත බඳු නටන වැඩි වැහලා ගඟ පිරෙන් ගඟ උතුරා පිට පිරෙන්
දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක් ඔබව ලස්සන කරනවා. සුන්දර ඇඳුමක් ඔබව ලස්සන කරනවා. හැබැයි ඔබේ යුතුයකමක් තියෙනවා. ඒ තමයි ඔබ ඔබේ සම කුණ්ඩය නිය ගැන හිතන්නට ඕනේ. ඉතින් ඔබව දැනුවත් කරන්නට සූදානම් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී රම්සි රහමන්. අද මම බ්‍රයිඩ් කෙනෙක් ඩ්‍රෙස් කරලා තිනේ හෝම් කමින් විදියට නැත්නම් ගෝයින් අවුන් විදියට. මේ අවුට්ෆිට් එක මොඩර්න් කැන්ඩියන් විදියට. මගේ මොඩල් ඇවිල්ලා චරිත. ඕගලන්ට පේනට චරිතකේ හැඩේ හැට මම ඩිසයින් කරලා තියෙන අවුට්ෆිට් එක මොඩර්න් කැන්ඩියන් විදියට. නමුත් මේ ලෝ හෙයාර් ස්ටයිල් නැතුව මම මොඩර්න් විදියට ලස්සන හෙයාර් ස්ටයිල් මොඩර්න් විදියට ලොකු ප්ලීට්ස් වලින් තමයි කරලා තියෙන්නේ. තව එකක් මේ කොන්ට්‍රාස්ට් විදියට මේ අවුට්ෆිට් එක හුඟක් ගෝල් නිසා මම හිතන රතු වලින් ඒ ලිප්ස්ටික් එකේ and මල් බොකේ ඔක්කොම රතු වලින් හදන්න. ඉතින් මේක සූට් වෙන චරිතය. සාමාන්‍යයෙන් බ්‍රයිඩ් කෙනෙක් නැත්නම් ලේඩි කෙනෙක්ට මේකප් කොණ්ඩේ හරි අවශ්‍යයි. සාමාන්‍යයෙන් ස්කින් එක කොණ්ඩේ ගැන කතා කරනකොට ෆේෂියල්ස්, ක්ලීන් අප්, ෂැම්පූස්, කන්ඩිෂනර්ස් පාවිච්චි කරනවා. නමුත් සමහරවිට මේක විතරයි මදි. ඒක නිසා මේ වගේ බ්‍රයිඩ් කෙනෙක් නැත්නම් සාමාන්‍ය ලේඩි කෙනෙක්ට ග්ලෝ කියලා මම කියන්නේ රෙකමෙන්ඩ් කරන්නේ කැප්සියුල් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ග්ලෝ කියලා කියන්නේ හොඳ ස්කින් කෙයාර් ලංකාවම හොඳම ස්කින් කෙයාර් නියුට්‍රියන්ට්. ග්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න උදේ බ්‍රෙක්ෆාස්ට් පස්සේ රැට. ඒ කියන්නේ දවසට දෙකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් බ්‍රයිඩ් කෙනෙක්ට කියමුකෝ මාස 6ක් ඒක මාස 3ට ඉස්සරත් යූස් කරන්න පුළුවන්. නමුත් ඒක වැදගත් තියෙන්නේ නවතන්න එපා. ඒක දිගටම මාස 6ක් වුණොත් දිගටම යූස් කරන්න ඕන. චරිතර්ගේ මෝන කරනකොට මම දැනගත්තා එයාගේ ස්කින් එක හොඳයි. ඒ කියන්නේ එයාගේ ස්කින් එක හොඳට ඊවන් ටෝන් තිබුණා, මොයිස්චරයිස් වෙලා තින්නේ. එයාගේ නියපොතු කොණ්ඩෙත් කරන්න. ඉතින් ඒ වගේ මම සාමාන්‍යයෙන් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ ග්ලෝ කියලා. සාමාන්‍යයෙන් කවුරුනේ ලේඩි කෙනෙක් නැත්නම් සාමාන්‍යයෙන් බ්‍රයිඩ් කෙනෙක් වුත් ග්ලෝ දිගටම පාවිච්චි කරත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ග්ලෝ කියන ස්කින් කෙයාර් නියුට්‍රියන්ට් මං කියපිට ටැබ්ලට් කැප්සියුල් එකක්. ඒ කියන්නේ ස්කින් එක විතර නෙවෙයි කොණ්ඩේට තව එකක් අනිවාර්යෙන් ඔය පාවිච්චි කරත් අනිවාර්යෙන් ඕගලන්ට බලන්න බෙනිෆිට්. තව එකක් ග්ලෝ පාවිච්චි කරලා ඕන ස්කින් කෙයාර් ටයිප්ස් එකට යූස් කරන්න පුළුවන්. එක ඊවන් ටෝන් එක තව එකක් ෆෙයාර්නස් එනම් හොඳ ටයිට්නස් එකක් තව ස්කින් එකට අපි ඒ වගේ හොඳ ස්කින් එකක් තිබුණොත් තමයි අපිට මේකප් ආටිස්ට් නැත්නම් බියුටිෂියන් කෙනෙක්ට මේකප් කරන්න ලේසි. බ්‍රයිඩ් කෙනෙක් නැත්නම් ලේඩි කෙනෙක් නමුත් ජෙන් කෙනෙක්වත් කිසිම ප්‍රශ්නයක් බය වෙන්නේ නැතුව ග්ලෝ පාවිච්චි කරන්න කියලා. ග්ලෝ එකකින් කොලජන්, ග්‍රීන් ටී, විටමින් C B එක්ස්ට්‍රැක්ට්ස් ඔක්කොම ඒක නිසා තමයි ඔක්කොම මේ කැප්සියුල් එකකින් ගන්නකොට අනිවාර්යෙන් මේ ස්කින් එකට හොඳයි කියලා මම කියන්නේ. තව එකක් මේ ග්ලෝ කියනකොට මිනිස්සු හිතන්නේ ස්කින් ගැන විතරයි. නමුත් ග්ලෝ පාවිච්චි කරලා අනිවාර්යෙන් ස්කින් එකට කොණ්ඩේටත් හොඳයි. ඒ කියන්නේ මේ කැප්සියුල් එක ගත්තොත් දිගටම ඕගලන්ට ඩිෆරන්ස් එක වෙන්නේ කොණ්ඩේ thickness එක, තව එකක් වොලියුම් එක, ලස්සන ෂයින් එකක් ඔක්කොම එයි දිගටම ග්ලෝ පාවිච්චි කරනවා.
විවාහ වැඩසටහන මේ ආකාරයෙන් අද දවසේ අවසන් කරන්නට අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අලුත්ම නුගේගොඩ ආරම්භ කරපු විල්ස් ඩිසයින් ආයතනයට නාමල් බාලචන්ද්‍ර මහත්මයා විසින්. ඉතින් මේ ආයතනය ගැනත් ඔබ පසුගිය වැඩසටහන් වලදී දැක්කා. ඒ පිළිබඳව මතක් කරන ගමන් අපි මතක් කරන්නට ඕනේ අපේ මහා මංගල ප්‍රදර්ශනය ගැන. දුරුතුමහේ මහා මංගල්‍ය විවාහ 400 BMICH තමයි පැවැත්වෙන්නේ. ජනවාරි මාසේ 6, 7, 8 දිනයන් අපි වෙනුවෙන්ම වෙන් කරලා තියාගන්න. එහෙමනම් අදට සමුගන්නම් මේ විවාහය සඳහාම වූ ටෙලිවිෂන් සංගරාව විවාහ.